හයි කොහොමද අද මාව පේන්නෙත් නෑ නේද අද කරන්න යන්නේ රුපියල් 100ක් 250ක් විතර වගේ ගාණක් අපි අතේ තියෙනවා මොනවාද රිට්ස්බරි එකකින් අපිට කන්න තියෙන්නේ කියලා බලන්න හරිද මට හම්බුනේ මේ ටික හරිද අර චොකලට් එහෙම තියෙනවා ඉතින් ඒවා ඔයගොල්ලෝ කාලා තියෙනවද හරිද මේවත් කාලා තියෙනවා මේ අපි බලමු මේ සාමාන්‍යයෙන් ගානට කොහොමද වටින්නේ කියලා මම මේ චොක්කනට් එක ගත්තේ රුපියල් 120යි මේක ඊට පස්සේ මේ චංකි චොක් එක ගත්තේ කීයද 120යි මේකත් ඊට පස්සේ මේ චොකලට් ෆින්ගර්ස් එකේ පොඩි එක තියෙද කියලා බැලුවා ඒක හම්බුන්නේ නැහැ මට හරියද මේක 161 මේක 160යි උනේ මේ ඊට පස්සේ මෙන්න මේ චොකෝමෝ කියන එක තියෙනවා හරියද ඒකේ බිස්කට් 10ක් තියෙනවා මේක 250යි උනේ මේක 250යි උනේ එන්න මෙහෙම තමයි තියෙන්නේ අපි එහෙනම් එකින් එක බලමු කොහොමද කියලා මේවා මම කාලා තියෙනවා ඒ වුණාට ඉතින් හැමදාම කන්නේ නෑනේ හරි අපි මුලින්ම මේ චොක්ලට් බෝල් එක ගමු මෙන්න මෙහෙම පැකට් එක තමයි ඒක තියෙන්නේ මේකේ සාමාන්‍ය බෝල තියෙනවා 30ක් විතර වගේ වෙන තමයි මේක දැන් බෝල් තියෙන ඉස්සර නම් ගොඩක් තිබ්බනේ දැන් ඉතින් එයාලටත් ආර්ථික අර්බුද වෙන්න ඇති අපි ඊට පස්සේ පොඩි කාලේ කාපු මොනවද පොඩි කාලේ දැනුම් කනවා මේ චොකලට් ෆින්ගර්ස් කාලා බලමු කොහොමද තියෙන්නේ බලමු මෙන්න මෙහෙම තමයි තියෙන්නේ ඔන්න ඔහොමයි ළඟට පේනවා ඇලිලා තියෙන එක තමයි ප්‍රශ්නේ දැන් ඉස්සෙතන මේ චොකලට් ගාලා නැහැ ඉස්සර එහෙම පෙට්ටිය පුරත් ගෑවෙනවනේ දැන් එහෙම ගෑවෙන්නේ මේ ඔක්කොම දැන් ගෑවොත් එහෙම මම මැරිලා ඒ ඔක්කොම මේක සාමාන්‍ය තියෙන 1 2 3 4 5 6යි මේව 16ක් විතර තියෙනවා ඒ කියන්නේ ස්ටික්ස් 16ක් විතර වගේ තියෙනවා 160 වෙන්නේ එකක් රුපියල් 10ක් විතර වගේ තමයි වෙන්නේ එතකොට ඒක නම් අවුලක් නෑ ඉතින් අපි මේ චංකි චොක් එක try කරලා බලමු ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ
කොල්ලෝ ගැල්ලමයි ටෝක් කරද්දි දෙන්නේ මේකේ 10 බාර් එක. මේක 3 බාර් මේ 3 මේකනේ. අර 10 බාස් 10ක් තියෙන එක තමයි ඉස්සර දෙන්නේ. ඒක රුපියල් 100ක් වගේ උනේ බාස් 10 එකත්. දැන් නම් මේකත් 120ක්. ඒක දිගාරිද්දි මාර සුවඳක් නෑ. ඔන්නම 3ක් තමයි තියෙන්නේ. චොකලට් තවරපු බිස්කට්. අරගත් ඇත්තන රහයි මේ එක බේරුපියල් 60කට විතර වගේ දෙනවා හොඳයි. මේ මොනවද බිස්කට් 3යිනේ තියෙන්නේ. 75කට වගේ ඒත් අවුලක් නැහැ. එකට 25ක් වගේ දැම්මා. අපි මේ චොකෝමකෙන් කාලා බලමු. මෙන්න මෙහෙම අයිටම්ස් එකක් තමයි තියෙන්නේ. අපි බලමු මේක දිගහැරලා. වෙනස්ම විදිහට මෙන්න මෙහෙම තියෙන වෙනස්ම විදිහේ පැකේජින් එකක් තියෙන්නේ. බලමු මේක දිගහැරලා. ඔන්න තමයි තියෙන්නේ. අපි මේ තියෙන්නේ එක බිස්කට් එකක්. ඒක නිකන් අර මේ මොනවාද මිල්ක් ෂෝට් කේක් බිස්කට් තියෙන අර නිල් පාට. අන් එකක් වටේ චොකලට් ගාලා වගේ තමයි පේන්න. නෑ හැබැයි මේක ඊට වඩා මේ හොඳ කිරි රහයි බිස්කට් එක. සුදු පාටයි බිස්කට් එක. අරක කහ පාටයිනේ. ඔක්කොම වැඩි මේක රහයි. මේක රහණියමයි. නම් මේ ජයතුනෙන් ගන්නවන ගන්න එක මේක තමයි. මේක හරි රහයි. මේ බිස්කට් 10කුත් දෙනවා. සාමාන්‍යයෙන් 3 දෙනෙක්ට විතර වගේ ෂෙයා කරන් කන්න පුළුවන්. ඒක තමයි කියන්න තියෙන්නේ. එතන රහයි එක. මේ චොක්ලට් ෆින්ගර්ස් එහෙම අපි හැමදාම කනේවනේ. මේවන සාමාන්‍යයෙන් ඉතින් හැමදාම කැවින්නේ නැතුව ඇති කට්ටිය. හරි. මේ නිකන් වෙනසකටත් එක මේක try කරලා බලන්න මේක රහයි. වගකීමෙන් කියන්නේ. හරි. එහෙනම්
අදට වීඩියෝක මෙච්චරයි. අපි එහෙනම් තව දවසක තවත් වීඩියෝකින් හම්බෙමු. එහෙනම් ඔයගොල්ලෝ සබස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ජය වේවා.